ස්තුතියි අපගේ විදුහල්පතිනියට. ඉතින් අපිත් සුබ පතනවා ආයට ලිටල් මාස්ටර් පෙර පාසල තුල අනිත් ගුරුවරයන් සමග ලස්සනට මේ වැඩ කටයුත්ත ඉදිරියට ගෙන යන්නට හැකියාව ලැබෙන්නට කියලා. ඒ වගේම මමත් ස්තුතිවන්ත වෙනවා නිෂාදී අපගේ ගුරුතුමිය, වගේම හසිත් සහෝදරයා ඒ දෙපළ අපිට හැමදාම ආරාධනය කරනවා මට මේ අවස්ථාව වෙනුවෙන්. ඉතින් ඒ වෙනුවෙන්වත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ප්‍රකාශ කළා ඔවුන්ගේ රටට ශීත ඍතුව උදා වෙලා තියෙන වෙලාවේ නමුත් ඒ සියල්ල පස්සේ කළා දරුවන් වෙනුවෙන් මේ කටයුත්තට සම්බන්ධ වීම පිළිබඳව. හොඳයි එසේනම් අපි ඊළඟට ගුරුතුමිය විදුහල්පතිනිය අපේ ස්තුතිය කරා. දෙමාපියන් විදියටත් මම හිතන්නේ ඔබට ගොඩක් දේවල් ඇති ස්තුති කරන්නට ගොඩක් අය ඇති. ඉතින් එසේනම් මම කාලය වේලා නොගෙන ඊළඟට ආරම්භ කරනවා. අවසන් වශයෙන් ස්තුති කතාව පවත්වන්නට අපගේ දෙමාපියන් නියෝජනය කරමින් මවකට හෝ පියෙකුට. අප පෙර පාසලේ ගුරු මණ්ඩලයෙන්ද පැමිණ සිටින සියලු දෙනාගෙන්ද ආදරණීය දුව පුතේ ඔබගෙන් අවසරයි. පළමුව මෙම විවිධ ප්‍රසංගය සාර්ථකව ලස්සනට කරන්නට ආශිර්වාද කළ අප දෙව් පියාණන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දෙමව්පියන්ව නියෝජනය කරමින් මාහට මෙම අවස්ථාව ලබා දීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් දෙමව්පියන් වන අපගේ ලොකුම සතුට තියෙන්නේ අපේ මේ චූටි දරුවන් මත. අපි මොන ජීවන තරාතිරමක හිටියත් අපි හැම මොහොතකම උත්සාහ කරන්නේ අපේ දරුවන්ට හොඳම දේ ලබා දෙන්න. විශේෂයෙන්ම අපේ පුංචි දූපුතුන්ගේ පෙර පාසල් අවදිය මේ පාසල් මාතාව සෙවණේ ගත කිරීමට අපි ගත් තීරණය කෙතරම් දුරට සාර්ථකද යන්න අද අපි ඇස් ඉදිරි පිටම දැක්කා. එහෙම නේද? ඉතින් ගෙදරදී අපේ එක දරුවව අපි හසුරව ගන්න ලොකු වෙහෙසක් දරනවා. ඒත් ළමයි ගණනාවක් කිසිම අඩුපාඩුවකින් තොරව මේ ආකාරයට හසුරවන්නට මෙම ගුරුවරු සියලු දෙනාම මහත්සේ කැප වෙන බව කියන්නට ඕන. මේ චූටි දූපුතුන්ගේ ජීවිත ලස්සනට පාට කරන්නට ගුරු මණ්ඩලය ඔබ හැම දිනා ගන්නා වූ මහන්සියට ස්තුති කරන්න වචන ප්‍රමාණවත් නැහැ. හැමදාම අප දරුවන් පාසලට ගෙදර ආව ගම එයාලගේ අලුත් අත්දැකීම් කිව්වේ පුදුම උද්‍යෝගයකින්. ඒ ලබා දීපු ලස්සන අත්දැකීම් වලින් අපේ දරුවන්ගේ ජීවිත ගොඩාක් සාර්ථක වී ඇති අතර සුන්දර මතක සටහන් එකතු වෙලා තිබෙනවා. රැල්ලට නොව තම හෘද සාක්ෂියට අනුව වගකීම් ඉටු කරන ගුරුවරු ලැබීම අප දෙමව්පියන් වශයෙන් අප ලද භාග්‍යයක්. මම මේ පෙර පාසලේ මුල සිටම දුටු දෙයක් තමයි සෑම ආගමකම සෑම ජාතියකම විශේෂ අවස්ථාවන් දරුවන්ට සහභාගී වෙන්න ඒ විවිධ අත්දැකීම් ලබා ගන්න උපරිම අවස්ථාව දුන්නා. දරුවන්ගේ හිතවල ආදරය පුරවන්න නිෂාදි ගුරු මෑණියන් ඇතුළු ඒ වගේම අපේ අලුත් ප්‍රින්සිපල් කියන්නේ අපේ අලුත් විදුහල්පති උදේශි ගුරු මෑණියන් ඇතුළු සියලුම ගුරු මෑණිවරුන් දරපු උත්සාහයට අපි ණය ගැතේ. පොතට පතට පමණක් සීමා නොවුණු අවට සමාජයේ සංවේදී දරුපුරපුරක් ගොඩනගන්නට වෙරදරන අපේ මේ ලිටල් මාස්ටර්ස් පෙර පාසල දිනෙන් දින දියුණු වේවා කියා සියලු දෙමව්පියන් නියෝජනය කරමින් මා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මා මේ අවස්ථාවක් කරගන්නවා අපේ දරුවන් වෙනුවෙන් කැප වූ අපේ ආදරණීය ගුරු මෑණිවරුන්ට වේදිකාවට ආරාධනා කරන්නට. ඉතින් ගුරු මෑණියනි ඔබ සියලු දෙනාට දෙමව්පියන් විසින් පුංචි තිලිනයක් සූදානම් කර තිබෙනවා. එය ආදරයෙන් පිළිගන්නට අපේ විදුහල්පතිනි උදේශී ගුරු මෑණියන්ටත් නිශාරා ගුරු මෑණියන්ටත් නුවණි ගුරු මෑණියන්ටත් සුරංගි ගුරු මෑණියන්ටත් ඉදු ගුරු මෑණියන්ටත් මෙම වේදිකාවට ආරාධනා කර සිටිනවා. UKG පන්ති වලින් දෙමව්පියන් දෙදෙනෙකුටත් LKG පන්ති වලින් දෙමව්පියව දෙදෙනෙකුටත් පැමිණෙම ත්‍යාග පිරිනමන ලෙස ඉල්ලමින් මගේ කතාව මෙතනින් අවසන් කරනවා. ස්තුතියි. ස්තුතියි දෙමව්පියන් වෙනුවෙන් හේමව ස්තුතිය ප්‍රකාශ කළා. ආරාධනය කරනවා එසේනම් අපගේ විදුහල්පතිනිය ඇතුළු ඒ ගුරු මෑණියන්ට වේදිකාවට එන්නට කියලා වුන් තිරින සූදානම් කර තිබෙනවා. ඔවුන්ට පිරිනමන්නට ඒ සඳහායි මේ අවස්ථාව.
මං හිතන්නේ ඔවුන් කළා වූ සේවාවට සංකේතයක් පමණක් වෙමින් ඒ වටිනාකමට සම නොවන්න පුළුවන්. නමුත් ඒ සංකේතයක් විදියට මේ අවස්ථාවේ අපි හොඳත් පුලසන්නාදයක් සියලු දෙනාගෙම එකතු කරමු. ඔවුන් ලබා දෙන්නා වූ ඒ කැපකිරීම ඔවුන්ගේ සියලු දේ අත්හැරගෙන මේ දරුවන් වෙනුවෙන් සිදු කරන්නා වූ කැපවීම උදෙසා ඒ ලබා දෙන්නා වූ දෙමාපියන්ගේ ආදරයට අපිත් සියලු දෙනා හොඳ අත්වල සන්නාදයක් අවසානය වෙනතුරු ඒ සියලුම දෙනාට ලබා දෙමු ගුරු මෑණිවරුන්ට. හොඳයි එසේනම් අවසානයට කලින් මං හිතුවා ඉන්දීය ජනාධිපතිවරයෙක් වෙච්ච ඩොක්ටර් අබ්දුල් කලාම්ගේ වාක්‍යයකින් අවසානය සනිටුහන් කරන්න ඕනේ කියලා. ඩොක්ටර් අබ්දුල් කලාම් එක්තරා දේශනාවකදී කියනවා if you can't change your fate ඔබට ඔබේ දෛවය වෙනස් කරන්න බැරුව ගියත් you can change your attitude කියලා. ඔබට ඔබේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් කියලා. එහෙනම් දෙමාපියනි අපි ආකල්පමය වෙනසක් ඇතිවන දෙමාපියන් පිරිසක් බවට පත් වෙමු. ඒ ආයෝජනයක් වේවි ඔබගේ දරුවාගේ ප්‍රගමනය උදෙසා. එසේනම් ස්තුතියි සියලුම දෙනාට. අපි අවසන් කරන්නට යන්නේ ජාතිය අභිමානය ජාතික ගීයට සමවැදෙමින්. එසේනම් ආරාධනය කරනවා සියලුම දෙනාට අපි ජාතික ගීයට සමවැදෙමින් මේ කටයුතු නිල වශයෙන් අවසන් කරනවා. ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා යහපත් අනාගතයක්. ජය වේවා සියලු දෙනාට. ස්තුතියි.